දැන් අපි දන්නවා මේ තාක්ෂණය අපිට අපේ ජීවිතවලට සම්බන්ධ වුණාට පස්සේ අපේ ජීවිත පහසු වුණා. ඒ නිසා මේ තාක්ෂණික දියුණුව මේ ස්මාර්ට්ෆෝන් ආපු එක, ලැප්ටොප්, මේ ටැබ් ආපු එක, මේවා තියෙන දියුණුව ගැන අපිට කිසිම විවාදයක් නැහැ. අපි මේ දියුණුවත් එක්ක එකඟයි. අපි මේ දියුණුවත් සමග ඉදිරියට යන්න ඕන. අපේ දරුවෝ තාක්ෂණයට අනුගත වෙන්න ඕනේ. ඒක ගැන කිසිම විවාදයක් අපිට නැහැ. හැබැයි අපි දන්නවා මේ ඕනම එකක අතුරුආබාධ තියෙන්න පුළුවන්. දැන් මේ මං අතේ තියෙන මේ ස්මාර්ට්ෆෝන් එක හරිම හොඳ එකක්. දැන් බලන්න මේක අරගෙන අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? මේක කොච්චර ප්‍රයෝජනවත් අපිට. තොරතුරු හොමාරු කරගන්න, අපි එදිනෙදා දේවල් සටහන් කරගන්න, මේකෙන් දේවල් හොයාගන්න. මේවා හරිම සුපිරි තාක්ෂණික මෙවලම් අපේ මේ අලුත් ජීවිතේට. හැබැයි අපේ දෙමව්පියෝ, අපේ දරුවෝ දැනගන්න ඕන එක්තරා වැදගත් කතාවක් තියෙනවා. මොකක්ද ඒ කතාව? මේ ස්මාර්ට්ෆෝන් එක අපි ජොලි ගන්නකොට නැත්නම් අපිට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට්, රසය දැනෙන, ජොලිය දැනෙන, ප්‍රබෝධය දැනෙන වැඩ කරනකොට විශේෂයෙන් අපි හිතන්නකෝ සෝෂල් මාධ්‍ය, ඊළඟට අපි හිතමු YouTube එක, ඊළඟට WhatsApp එක, ඊළඟට අපේ Instagram වගේ සමාජ මාධ්‍ය භාවිතා කරනකොට තමයි අපි හරි පරිස්සම් වෙන්න ඕන. ඔබ දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට මොළය ඇතුලේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස වැඩි වෙලා මොළය ඇතුලේ අවුලක් ඇති කරනවා. දැන් විද්‍යාත්මකව හොයලා තියෙනවා සමාජ මාධ්‍ය භාවිතා කරනකොට මේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ අපි මේකේ තියෙන එන්ටර්ටේන්මන්ට් දේවල්, අපිට සතුටක්, ප්‍රබෝධයක්, විනෝදයක් ඇති කරන දේවල් වල වැඩිපුර කාලයක් විශේෂයෙන් දරුවෝ ගත කරනකොට මොළය ඇතුලේ සිද්ධ වෙනවා විශාල ඩෝපමින් වල අධික්‍රියාකාරීත්වයක්. දැන් විද්‍යාත්මකව සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා ඒ ඩෝපමින් වල සිදුවන අධික්‍රියාකාරීත්වය මොළයේ ඊටාම වැදගත් මර්මස්ථාන දුර්වල කරනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මේ අපේ නළල කොටසේ තියෙනවා අපිව පාලනය කරන මධ්‍යස්ථානය. කියන්නේ මට මාව පාලනය අපි කියනවා self control. මට මාව පාලනය කර ගැනීම, ඉගෙන ගැනීමට අවශ්‍ය මෙවලම්, බුද්ධියට අදාළ මෙවලම්. අපි කියන ආවේග පාලනය, චිත්ත වේග පාලනය, ඉලක්කයකට වැඩ කිරීම, පිළිවෙලට වැඩ කිරීම වගේ සියලු මෙවලම් තියෙන්නේ මේ නළල කොටසේ. එතකොට ඩෝපමින් අධික ලෙස ස්‍රාවයත් එක්ක පැහැදිලිව පේනවා මේ නළල කොටස දුර්වල වෙනවා. ඒ වගේම මේ ඩිජිටල් ස්ක්‍රීන් එක තියෙන මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන මේ අධික විනෝදජනක ක්‍රියාවල යෙදීමත් එක්කලා මේ සිද්ධ වෙන ඩෝපමින් වැඩිවීම තව ආකාරයකට බලපානවා. ඒ තමයි අපිට එදිනෙදා ජීවිතයේ සතුට ආපු දේවල්. හිතන්නකෝ යාළුවෙක් ආශ්‍රය කරාම සතුටක් ආවා. අම්මා තාත්තා එක්ක කතා බහ කරනකොට සතුටක් ආවා. මම පාඩම් කරනකොට සතුටක් ආවා. ගෙදරට මාම නැන්දාවහම කතා කරපුවාම සතුටක් ආවා. යාළුවා ආශ්‍රය කරනකොට ක්‍රීඩාවක් කරනකොට සතුටක් ආවා. දැන් පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි තියෙනවා අපිට මේ ඩිජිටල් ෆෝන් එක. අපි හිතමු දරුවෙක් ඇවිල්ලා ගේම් ගහනවා රෑ 12 1 2 වෙනකන් කරුවලේ දොරවල් වහගෙන ගේම් ගහන්න මොකද වෙන්නේ? ඔහුගේ මොළය ඇතුලේ රසායනික විපර්යාස සිදු වෙලා ඔහුට එදිනෙදා ජීවිතයේ සතුට දැනෙන දේවල් වල, සාමාන්‍ය දේවල් වල සතුට නැති වෙලා යනවා. එතකොට වෙන්න පුළුවන් අනතුර තමයි දරුවා දිගටම මේකට ඇබ්බැහි වෙලා ජීවිතයේ එකම සතුට මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන විනෝදජනක ක්‍රියා බවට පත් වෙලා කාමරය ඇතුළට වෙලා දොර වහගෙන මේකම ගගහ ඉඳ ඉඩ තියෙනවා. ඒ නිසා මේ සෙල්ෆෝන් නැත්නම් මේ ස්මාර්ට්ෆෝන් අපේ ජීවිතවලට හරි ප්‍රයෝජනවත්. මේ අපිට හරි වැදගත්. හැබැයි අපි එක දෙයක් දැනගන්න ඕනේ. මොකක්ද ඒ දේ? විනෝදජනක ක්‍රියාවලට මේක පාවිච්චි කරනකොට අපේ දෙමව්පියෝ, ගුරුවරු තමන්ගේ දරුවන්ට මේ ෆෝන් එක ඒවට දෙනකොට හරි පරිස්සම් වෙන්න ඕන. මොකද මේකෙන් ඔහුගේ මොළය ඇතුලේ විශාල රසායනික වෙනස්කම් වෙලා ඔහු සමහර අවදිවලදී මත්ද්‍රව්‍ය වලට යන්න ඉඩ තියෙනවා. මොකද මේ ඇබ්බැහිවීමේ පරිපතේ ඒ අධික ඩෝපමින් ස්‍රාවය නිසා ඇතිවෙන අසාමාන්‍ය රසායනික සහ ව්‍යුහාත්මක අසමතුලිතතාවය මත්ද්‍රව්‍ය වලට ලෝලිත්වය ඇති කිරීම සඳහා හේතු වෙන්න පුළුවන් කියන සාධකය විද්‍යාත්මකව අද කතා කරනවා. ඒ නිසා අපිට මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන මේ විනෝදජනක පැත්ත යම් ප්‍රමාණයකට පාලනය කරගෙන
මේවා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා නම් මම හිතන්නේ මේ බෑන් සිද්ධ වෙන්න පුළුවන් අනතුර අපිට අඩු කරගන්න පුළුවන්.